ඉස්සරහිල්ලා අවුරුදු 3ක් මම දින කාමරේ ඉඳලා සාලෙට තනියෙන් එන්න බැරුව හිටියේ. ආස්කමක් වගේ උදේ මම විතර කතා කරලා යන්න පුළුවන් කියලා. මම තනියෙන් ගිහිල්ලා එයාට පෙන්නුවා අපව හවස අපව කාමරේට තනියෙන් ඇවිල්ලා මට අදහස් ගන්න බෑ මේ දේවාලයේ තියෙන මේ අනුස්භාව. මේ මහතේගේ ක්‍රියා කලාපේ අත තියලා ආශිර්වාද කරලා දෙන්නන් වල මේ කරා සම්පූර්ණවට සුව වුණා. දවස් ගානේ ඉන්න හිතිලා තියෙන්නේ. අවුරුදු 3ක් තිස්සේ විඳෙව්වා. විඳෙව්වේ එකනේ යන්න කියන හැම තැනම ගියා පුතේ. උටිච්චයව. නිකන් කළා හරි ගියාට. අහුණා. කසාය කොච්චකල් බිව්වයි කිව්වද? අවුරුදු 2ක් මේකට කසාය දීලා. මේ හෙළ වෙදකම පුතේ විකුණගෙන කනේ උන්ට මම කියන්නේ. තේරුණාද? මේ වගේ අසරණ කරන්න එපා කියන මිනිස්සේ. සිරුවන් සක්නයිත්තේ පුතේ දැන් දවස් 3-4ක් ආවා නේද? දැන් පුතේ මෙතෙන්ට ආවනේ. දැන් දවස් 3-4ක් ඇවිල්ලා ඉවර වෙලා. මෙතනින් මොකද දැන්? මම අවුරුදු 3ක් දැන් ඉන්නේ නැගින්න බැලුවා. දේවාලට ආපු පළවෙනි දිනේම මට කරපු මේ ඉස්සරහිල්ලා අවුරුදු 3ක් මම දින කාමරේ ඉඳලා සාලෙට තනියෙන් එන්න බැරුව හිටියේ. ආස්කමක් වගේ උදේ මම විතර කතා කරලා යන්න පුළුවන් කියලා. මම තනියෙන් ගිහිල්ලා එයාට පෙන්නුවා අපව හවස අපව කාමරේට තනියෙන් ඇවිල්ලා මට අදහස් ගන්න බෑ මේ දේවාලයේ තියෙන මේ අනුස්භාව. මේ මහතේගේ ක්‍රියා කලාපේ අත තියලා ආශිර්වාද කරලා මේ දෙන්නන් වල මේ කරා සම්පූර්ණවට සුව වුණා. දවස් ගානේ ඉන්න හිතිලා තියෙන්නේ. එහෙමයි පුතේ. ඒකත් අර මං කිව්වේ ඉන තියෙනවා. ඔබ ආත්ම මේ තේරුණාද? ඒ කියන්නේ පුතේ දැන් කොච්චර කාලයක්ද? අවුරුදු 3ක්. අවුරුදු 3ක් තිස්සේ විඳෙව්වා. විඳෙව්වේ එකනේ යන්න කියන හැම තැනම ගියා පුතේ. උටිච්චයව. නේද? යන්න කියන හැම තැනම ගියා. නමුත් පුතේ දෙදකම් කළා හරි ගියාද? අහුණා. කසාය කොච්චකල් බිව්වයි කිව්වද? අවුරුදු 2ක් මේකට කසාය දීලා. මස් මාළු නකා අවුරුද්දයි මාස 3ක් මස් මාළු කෑවේ නැත්නම් චමන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ බලපන් කසාය එච්චර මේ මිනිස්සුන්ට දෙන්න කසාය දීලා හොද කරන්න පුළුවන් ලෙඩක්ද මේක? ඒක තමයි කියන්නේ. මේ හෙළ වෙදකම පුතේ විකුණගෙන කනේ උන්ට මම කියන්නේ. තේරුණාද? මේ වගේ අසරණ කරන්න එපා කියන මිනිස්සේ. සුවයක් දෙන්න පුළුවන් නම් පුතේ හරියට වැඩේ කරලා ඉවර වෙලා සුවයක් දෙන්න කියන්නේ. නිකම් පුතේ දෙවිවරු විකුණගෙන එතකොට හෙළ වෙදකම විකුණගෙන කන්න එපා. මිනිස්සෙක් අසරණ කරන්න එපා. මේ වගේ අහිංසක මිනිස්සෙක් පුතේ අසරණ කරනවා කියන්නේ ඇත්තටම සහගානෝ එක. තේරුණාද? උඹලා කොච්චර විඳවනවද? ඇත්තටම යන්න පුළුවන් කමකට යනවද? නෑ. උඹ උස්සගෙන යනවා කොහොම හරි මේක. ඇයි කොහොම හරි අරන් යන්නේ හොඳ කරගන්න. බැනුම් අහයක් යනවා. බැනුම් හරි එක් කරගෙන යන්නේ පුතේ මේක හොඳ කරගන්නනේ. ඔය ළමයාගේ පිටින් තමයි තේරෙන්නේ. එයා තවන්නේ කරන්නේ ගාන්නේ. ඉතින් බලපන් ඉතින් පුතේ තේරුණාද? ඇත්තටම අර කරුමේ කියන්නේ ඒක තමයි පුතේ කරුමේ කියන්නේ. උඹලට එන්න ලැබුණේ පුතේ අර කරුමේ ගෙවුනට පස්සේ මෙතෙන්ට එන්න ලැබුණේ. මේ මං කරාට මෙයා තමයි මෙයාගේ ඔක්කොම කරන්නේ. මේ ගානේ තෙල් ගානේ තවන්නේ ඔක්කොම කරන්නේ පුතා. ඉතින් බලපන් ඔච්චර කාලයක් තෙල් ගෑවා පත්තු බැන්දා ඒ කතාය බිව්වා. නමුත් හොඳක් වුණාද? ඒක තමයි පුතේ මෙහෙමයි. මෙතනින් පුතේ තෙලක්වත් ගෑවේ නැතුව පුතේ මං සුවපත් කළේ. ඒ වගේම පුතේ මට උඹලගෙන් මං පඳුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම මම සල්ලි බලාපොරොත්තු කරන දෙයක් නෙමෙයි පුතේ. දේවාලෙ දිනු කරන්න තමයි අපට අවශ්‍ය. මෙහෙමයි. මට උඹලා hina වෙලා මෙතනින් යනවා කියන්නේ පුතේ. විදෝල ඉවර වෙලා hina වෙලා මෙතනින් යනවා කියන්නේ. මට ඒක සල්ලි වලට ගන්න බෑ පුතේ. මිනිස්සෙගේ ජීවිතයක් පුතේ සල්ලි වලට මට ඒක සල්ලි වලින් තේරුණාද? මට තක්සේරු කරන්න බෑ මිනිස්සෙගේ ජීවිතයක්. තේරුණාද? මට මේ මිනිස්සයා කෝටියක්ද වටින්නේ කෝටි දෙකක්ද කියලා මට කියන්න බෑ. මේ මිනිස්සයා ඉස්සුවේ තමයි මට පුතේ ඒක කෝටි ගාණක් වටින්නේ. තනියෙන් නැගිටින්න පුළුවන් නේ. hina වෙලා ගිහිල්ලා ඉවර වෙලා. තේරුණාද? ඒක තමයි මට වටින්නේ පුතේ. තේරුණාද? මට ඇත්තටම තේරුණාද? උඹලා වගේ පෙනේ ළමයෙක් පුතේ සුවපත් කියලා යනවනම්
තේරුණාද? ඔය නැගිටින්න බැරුවනේ හිටියේ. අවුරුදු 3ක් නැගිටින්න බැරුව හිටියේ පුතේ. දෙන්නේ කල්ලලා නැගිටවන්න ඕනේ. නැගිටවන්න ඕනේ. දැන් පුතේ දෙයියනේ කියා නැගිටින්න පුළුවන්. නමුත් මුන්ට පුතේ ඇත්තටම සා ගන්න දේවල්. මොකද ව්‍යාපාරයක් කරගෙන ඇවිල්ලා ඉවර වෙලා ඔළුව උස්සගෙන එනකොට ඒ නරුමයෝ ටිකක් හොඳ මිනිස්සුනේ නරුමයෝ ටිකක් ඒ මිනිස්සුන්ගේ අතේ තිබිච්ච රත්තරන් බඩු ටික මේ පුතේ ලක්ෂ 10ක මුදලක් මංකොල්ල කාලා අත කපලා ඒ වගේ උන් කරනවා කියන්නේ පුතේ මේ හැමදාම ජීවත් වෙන උන් නෙවෙයි අපි. අපි අද හිටියා හෙට මැරුණා. කරන දේ අපි අරගෙන යන්නේ. නමුත් මේ ආත්මය උන්ට පුතේ පරිචම් දෙනවා. තේරුණාද? අද උඹලා විඳවන්නේ ඒක නිසා. තේරුණාද? නැත්නම් හොඳ තැනක ඉන්නේ. අද. නමුත් පුතේ ඒවා හැමදාම මේකයි මං කියන්නේ ඒකයි. මේ විශ්වයට හොර කරන්න බෑ. කොහෙට හොර කළත් පුතේ උසාවියට පොලිසියට පගාව දීලා ඕන දෙයක් කරන්න පුළුවන්. මේ විශ්වයට හොර කරන්න බෑ. තේරුණාද? යන දවසට හරි දඬුවම් දෙනවා පුතේ. ඒක තමයි සත්‍යය. තේරුණාද? ඒක තමයි ඔය ඉඳලා හිටලා හොලෝලා ඉවර වෙලා කට්ටිය අරගෙන යන්නේ පුතේ. ඒකෙන් අර හොඳ දේවල් කරපු කෙනුත් යනවා පුතේ හිටි ගමන. තේරුණාද? ඒකට අහු වෙනවා. ඒක හන්දා කියන්න තියෙන්නේ පුතේ කිසිම කෙනෙක්ට වරදක් කරන්නේ නැතුව පිනක් දහමක් කරගෙන මේ උසස් මනසක් දීලා තියෙන්නේ මිනිස්සෙට පුතේ. ඒ මිනිස්සෙට උසස් මනසක් දෙන්නේ හිතලා බලලා දෙයක් කරන්න. තේරුණාද? කෙනෙක්ගේ දෙයක් උදුරගෙන කන්නේ කෙනෙක්ගේ දෙයක් මංකොල්ල කන්න නෙවෙයි. අතප්පයක් දීලා තියෙන්නේ පුතේ නොකඩව හදලා තියෙන්නේ දෙයක් හම්බ කරගෙන කාපන් කියලා. බුදු දහමේදී පුතේ කියන්නේ කෙනෙක්ගේ දෙයක් ඌරගෙන කෑවොත් ඒක පුතේ විඳවන්න වෙනවමයි. මේ ආත්මෙ නෙවෙයි ලබන ආත්මෙත් පුතේ සතෙක් හරි වෙලා විඳවන්න වෙනවම තමයි. ඒක තමයි ඇත්ත පුතේ. තේරුණාද? හරි. තෙරුවන් සරණයි පුතේ උඹලට. දීර්ඝායුෂ වේවා. බය වෙන්න එපා මම උඹ අනිවාර්යෙන්ම තේරුණාද? මිත්‍යා කාලයක් සුව කළේ නැති එක මම උඹ පුතේ සුව කළා පෙන්නනවා. මම ඒකයි කියන්නේ බය නැතුව වරෙන් මෙතෙන්ට පුතේ මම උඹේ වැඩ ටික කරන්න උඹට මම හදලා දෙනවා කියලා. තේරුණාද? Tamanට টয়ලට් එකට යන්න උස්සගෙන යන්න ඕනේ නැහැ. එතකොට Tamanට තමන්ගේ දේ කරගන්න මම කියලා දෙනවා. මට ඒ ඇති. තේරුණාද?